අපේ පහවසර සිංහල පොතේ පාඩමක් තිබුණා පහුරක ගිය ගමනක් ජලාශයක් වැවක් වගේ දර්ශනයක්. මේ පැත්තෙන් එන්නේ සීතාවක ගඟ. විශ්වාස කරනවද මෙතන තියෙන්නේ ගඟවල් දෙකක්. සීතාවක ගඟ මෙතෙන්ට ඇවිල්ලා කැලණි ගඟට වැටෙනවා. ගඟවල් දෙකක් එකතු වෙන තැනක් තමයි මේ තියෙන්නේ. මේ යන්නේ ගලාගෙන කැලණි ගඟ. ලංකාවේ ප්‍රසිද්ධ ගඟවල් දෙකක්. පාඩමට පදනම් වෙන්නේ මෙන්න මේ ටිකක් ඉස්සරහට වෙන්න තියෙන අපූර්ව ස්ථානයේ දුම්බුකඩුව. ඉතින් වතුර පාරේ වේගය සැර වෙලා ගඟ පටු වෙනවා. දුම්බුකඩුවෙන් පහුර ගිහිල්ලා වතුර පල්ලලට වැටිලා ලංකාවේ ප්‍රධාන ගඟවල් දෙකක් මේ විදිහට එකට එකතු වෙන තැනක්. අපි යමු ටිකක් ළඟටම ගිහින් බලන්න. ඉතින් මේ තියෙන්නේ කැලණි ගඟ සහ සීතාවක ගඟේ වතුර දෙකම එකට එකතු වෙන තැන. මම මෙන්න මෙතනින් දැන් වතුර ටිකක් අතර මෙහෙම ගත්තොත් මේ තියෙන්නේ කැලණි ගඟේ සීතාවක ගඟේ වතුර කලවම් වෙන තැන. Hello everyone. ආයිබෝන් හැමෝටම welcome back with eye catcher. ඉතින් මම දැන් ඇවිල්ලා ඉන්නේ සුවිශේෂී ස්ථානයකට. ඉතින් ඔයාලට දැක්කම පේන මෙතන නිකන් පසුබිමින් ජලාශයක් වැවක් වගේ දර්ශනයක්. ඉතින් ඇත්තටම කිව්වොත් මෙතන වැවක් ජලාශයක් නන් නෙමෙයි තියෙන්නේ. ඔයාලා විශ්වාස කරනවද මෙතන තියෙන්නේ ගඟවල් දෙකක් විතරක් නෙමෙයි ගඟවල් දෙකක් එකතු වෙන තැනක් තමයි මේ තියෙන්නේ. එතන ලොකේෂන් එක ගත්තොත් මම කියන්නම් ඔයාලට එන්න පාර අවිස්සාවැල්ලට ඇවිල්ලා අවිස්සාවැල්ල ඉඳන් එන්න ඕනේ තල්දූ පහු කරගෙන කටුනායක නිට්ටඹුව පාරේ ඇවිල්ලා අපි බහින්න ඕනේ ගුරුගල්ල කනිෂ්ඨ විද්‍යාලය ගාවින් බැහැලා ගම්මානයක් කරා. එතනින් තියෙනවා සාමාන්‍යයෙන් කිලෝමීටර් 1කමාරක් විතර එන්න පොඩි පාරක්. අන්නේ පාර දිගේ කෙළවරට ආවහම ඔයාලට බලා ගන්න පුළුවන් සීතාවක ගඟයි කැලණි ගඟයි එකට එකතු වෙන ස්ථානය. ඉතින් මෙතන හරි විශේෂ තැනක්. ඇයි කියලා කියනවනම් මේ යන්නේ ගලාගෙන කැලණි ගඟ. මේ ගලාගෙන යන්නේ කැලණි ගඟ. ඒ වගේම මෙන්න මේ පැත්තෙන් එනවා. මේ පැත්තෙන් එන්නේ සීතාවක ගඟ. සීතාවක ගඟ මෙතෙන්ට ඇවිල්ලා කැලණි ගඟට වැටෙනවා. ඉතින් සීතාවක ගඟයි කැලණි ගඟයි ඉතින් ලංකාවේ ප්‍රසිද්ධ ගඟවල් දෙකක්. ඉතින් මේ ගඟවල් දෙක එකට එකතු වෙන තැන තමයි මෙතන. ඉතින් මෙතනට හරි විශේෂ නමක් කියන තැනක් තියෙනවා. ඒක තියෙන්නේ පොඩ්ඩක් අන්න අතෙන් ඉස්සරහට වෙන්න. ඔයා 90 ගණන් වල කෙනෙක් හරි 2000 මුල අවුරුදු වල කෙනෙක් හරි නම් ඔයාලට මතක ඇති අපේ පහවසර සිංහල පොතේ පාඩමක් තිබුණා පහුරක ගිය ගමනක්. මතකද? අන්නේ පහුරක ගිය ගමනක් පාඩමට පදනම් වෙන්නේ මෙන්න මේ ටිකක් ඉස්සරහට වෙන්න තියෙන අපූර්ව ස්ථානයේ දුම්බුකඩුව. ඉතින් මතක් කරලා බලන්න ඒගොල්ලෝ පහුරක් හදාගෙන කෑම එහෙම හදාගෙන යනවා. දුම්බුකඩුවෙන් පහුර ගිහිල්ලා වතුර පල්ලලට වැටිලා ආපහු උඩේන හැටි මතක් කරලා බලන්න. මතක ඇති අනිවාර්යෙන්. ඉතින් අන්නේ විශේෂ ස්ථානයේ තියෙන මෙන්න මෙතන ඉස්සරහා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා දුම්බුකඩුවට යන්න. දුම්බුකඩුවට යන්න ඕනේ එහා පැත්තේ පාරෙන්. මම දැන් ඇවිල්ලා ඉන්නේ ගඟවල් දෙක එකට එකතු වෙන ස්ථානයට. ඉතින් මේ පහේ සිංහල පොතේ පහුරක ගිය ගමනක් කතා මතක නම් ඔයාලට මතක ඇති. කතාවේ කියනවා සීතාවක ගඟ ඉවර වෙන්න කිට්ටු වෙනකොට වතුර පාරේ වේගය සැර වෙලා ගඟ පටු වෙනවා. දෙපැත්තේ තියෙන ගල් ඇඳි දෙකක් මැද්දෙන් තමයි ගඟ ගලාගෙන යන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති දැනට මේ ගඟ ගොඩාක් හාරලා. දැන් ඉතින් ඉස්සරහ බැලුවත් පේනවා මේ තැන්වල මේ තියෙන්නේ වැලි තොටු පොළවල් සහ වැනි ගන්න තැන් තියෙනවා. ඉතින් ගඟ අදිනවා ගඟ හාරනවා. ඒ වගේම අන්න අතර නිල් පාට වහලයක් වගේ තියෙන. ඉතින් අන්නේට චුට්ටක් ඉස්සරහෙන් තමයි සීතාවක අපනයන ආයෝජන කලාපයට වතුර සපයාගන්නේ. ඉතින් දැන් නම් ගඟ ගොඩාක් පළල් වෙලා තියෙන්නේ. ඉතින් මේ පොතේ කියපු විදිහට මේ භූලක්ෂණ දැන්නන්නේ නැහැ. ඉතින් අපි බලමු මේ මං උත්සාහ කරනවා අද යන්න. ඉතින් එහෙම නැති වුණොත් ඊගා වීඩියෝ එකේදී හරි අරන් එනවා දුම්බුකඩුවට ගිහිල්ලා එතන තියෙන පිහිටීම ගැන වීඩියෝ එකක්. ඉතින් මේක හරිය විශේෂ ස්ථානයක්. සාමාන්‍ය ලංකාවේ ප්‍රධාන ගඟවල් දෙකක් මේ විදිහට එකට එකතු වෙන තැනක් අපිට සාමාන්‍යයෙන් දකින්න හම්බෙන්නේ නැහැ. ඉතින් මෙතන ඒ වගේ විශේෂ ස්ථානයක් විදිහට අපිට පෙන්වන්න බලුවා. ඉතින් මෙහෙම තිබුණාට මේවා මේ ගම් වතුර කාලේට මේ වතුර උඩට ඇවිල්ලා මේ පේන ප්‍රදේශයේම යට කර ගන්නවා මේ යායම. ඒ කාලේට සම්පූර්ණයෙන් මේ පැත්ත පළාතම ඉතින් ලොකු ජලාශයක් වගේ පේන්නේ. ඉතින් වල දැන්නත් පේනවා මොනතරම් ප්‍රමාණයක් සාමාන්‍යයෙන් තියෙන ගඟත් හැරිලා තියෙනවද කියලා. ඉතින් හිතා ගන්න ගම් වතුර කාලේට කොච්චර උඩකට මේ වතුර යනවද කියලා. අපි යමු ටිකක් ළඟටම ගිහින් බලන්න. ඉතින් මෙහිම තැනක් සාමාන්‍යයෙන් අපිට කිට්ටු වෙන්න හම්බෙන්නේ නැහැ. ඉතින් විශේෂ තැනක් නේ. ඉතින් මෙන්න මෙහෙම ගත්තොත් මම එනවා මේ දිගම්මැදි
ඉවුරට. ඉතින් මට මෙන්න මෙහෙම අත දික් කරලා පෙන්වන්න පුළුවන්. අන්න අතන තුඩ ගත්තොත් මේ තියෙන්නේ කැලණි ගඟ සහ සීතාක ගඟේ වතුර දෙකම එකට එකතු වෙන තැන. හරි විශේෂ තැනක්. ඉතින් මෙහෙම තැනක් සාමාන්‍යයෙන් මෙහෙම දකින්න හම්බෙන්නේ නැහැ අපිට. ඉතින් දුර්ලභම තැනක්, හම්බු තැනක්. මම ආවා පල්ලෙටම. ඉතින් මම මෙන්න මෙතනින් දැන් වතුර ටිකක් අතර මෙහෙම ගත්තොත් මේ තියෙන්නේ කැලණි ගඟේ සීතාක ගඟේ වතුර කලවම් වෙන තැන. මේ තමයි මේ ඉවුර කෙලවර. ඉතින් හරිම විශේෂයි. ඉතින් මෙහෙම තැනක් අපිට සාමාන්‍යයෙන් දකින්න හම්බෙන්නේ නැහැ. පේනවත් දර්ශනේ. ලොකු ජලාශයක් වගේ තමයි පේන්නේ. මෙහිඳන් එන්නේ සීතාවක ගඟ. එතකොට මෙහිඳන් ගලාගෙන එන්නේ කැලණි ගඟ. ඉතින් මම වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ආයෙත් අපි හම්බෙමු මේ වගේම වටින වැදගත් විශේෂ ස්ථානයකදී. ඉතින් ඒ වගේම මතක් කරනවා මතක ඇතුව අපේ channel එක subscribe කරන්න. ඒ වගේම like එකක් comment එකක් දාලා වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න share කරන්න. ඉතින් එතකොට තමයි අපිවත් motivate වෙන්නේ තව මේ වගේ ලස්සන තැන් ඔයාලට දෙන්නන්න වීඩියෝස් හදන්න. ඉතින් එතකන් අදට ගිහින් එන්නම් මේ අය කැච.